ආලෝකයෙන් වැටෙන නැත්නම් මොකක් හරි ඒ තාපය තමයි මූලික වශයෙන් ශක්තිය විදිහට ලබා ගන්න. හරි. ඒ කියන්නේ වායුගෝලය හරහා තාපය ප්‍රචාරණය ශක්තිය ප්‍රචාරණය වෙන එක විදියක් තාපය. හරි. તો තාපයෙන් ලබා ගන්නවා. තාපයෙන් ලබා ගන්න මේ ශක්තිය අපිට තාපෙම ඕනේ හරි වෙන ක්‍රමයක් පුළුවන් භාවිතා කරන්න. දැන් ඔය මයික්‍රෝවේව් ඕවන් වල ඉදවන්නේ බත් ඒ ඉදවන්නේ අවශ්‍ය සංකේතයකට කම්පණය කරලා හරි ඒ වගේ දැන් මෙතන තාපය. හරි. එතකොට තාපය ලබා ගන්න. ජලය වාෂ්පීකරණය වෙන්න මන්තු ඔයගොල්ලන්ට තාපය ඕනේ, ශක්තිය ඕනේ. ඒ ශක්තිය ලබා ගන්න අවුට තාපය අවශෝෂණය කරගෙන. අවුට තියෙන තාපය අඩු වෙනවා කියන්නේ තාපය කියන්නේ තාපය අඩු වෙනවා කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. මොකද උෂ්ණත්වය කියන්නේ තාප ශක්තිය මයින මිනිමක්. තාප ශක්තිය මයින මිනිමක්. හැබැයි මෙහෙමයි. සාමාන්‍ය තත්ත්වයට තේ විතරයි. මොකද දැන් ගුප්ත තාප ගත්තාම ගුප්ත තාප අඩු වැඩි වෙනකොට උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හරි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව හොරෙන් සිද්ධ වෙන කතාවක් ඉන්න තමයි ඒකට ගුප්ත කියන නම දීලා තියෙන්නේ. හරි. එතකොට ගුප්ත තාපයේ කතාව නැතුව මෙතනදී හැබැයි මෙහෙමයි. ජල අණුවේ උෂ්ණත්වය නෙමෙයි වැඩි වෙන්නේ. ජල අණුවේ නම් ඇත්තටම මෙතන ගුප්ත තාපය තමයි. හරි. වාෂ්පීකරණය වෙන්න අවශ්‍ය තාපය ලබා ගන්නවා. නමුත් අවට වායුගෝලයෙන් තාපය අවශෝෂණය කරගන්නකොට ජල අණු දැන් මේ ගුප්ත තාපයෙන් ජල අණුව ගන්න. එතකොට ජල අණුවේ ශක්තිය වැඩි වුණා හෝ නැත. තාපයේ උෂ්ණත්වය වැඩි වුණා. ශක්තිය නම් කොහොමද වැඩි වෙනවා? උෂ්ණත්වය වැඩි වුණා හෝ නැත. අවට පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්නකොට තාපය අවට පරිසරයෙන් වත් වෙලා අවට පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කාරණෙත් එක්ක මම කියනවා එකපාරට ඔලුවට යන්න දෙවි සමහරලාට මේක පළවෙනිටම නම් අහයි. එතකොට මේක ඉගෙන ගන්න පළවෙනිට. මේක ආයෙ ඔලුවට දා ගන්න නම් ආයෙ මේක හිතන්න ඕනේ මේක මොකක්ද කියලා මේක වෙනමයි කියලා පොඩ ඇඳ බලන්න ඕනේ. ඒක ක්‍රමවලට මේක කල්පනා කරන්න. ඇවිද කල්පනා කරන්න. පාඩම් කටපාඩම් නෙමෙයි කල්පනා කරලා ඔලුවට දා ගන්න. හරි. ඊට පස්සේ මෙතන උෂ්ණත්වය තාපය අවශෝෂණය කර ගැනීමත් එක්ක තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. හරි නම් පැහැදිලි. සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි තැන වාෂ්පීකරණය අඩුයි. සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු තැන වාෂ්පීකරණය වැඩි. වාෂ්පීකරණයත් එක්ක උෂ්ණත්වයේ සම්බන්ධතාවය තමයි වාෂ්පීකරණය වීම සඳහා අවශ්‍ය තාපය අවශෝෂණය කරගන්නවට පරිසරයෙන් ජලය. එතකොට ඒ ජල අණු පරිසරයෙන් තාපය අවශෝෂණය කරන්න ඉවත් වෙනකොට පරිසරයේ තියෙන තාපය ඉවත් වෙනවා. ඒකට දැන් මේ පරිසරය කියන්නේ කොහොමද? පරිසරය කියන්නේ මේ බල්බයවට. බල්බයවට ඉන්නේ වාෂ්පය. හරි. බල්බයවට තමයි වාෂ්ප වීමම නෙමෙයි වාෂ්පීකරණය වෙන්නේ. ඒකට බල්බයවට අපේ තමයි අයින් වෙන්නේ. බල්බයවට තාපය අයින් වෙනවා කියන්නේ බල්බයවට උෂ්ණත්වය අඩු වෙනවා. ඒකත් එක්ක පාඨාංකේ අඩු වෙනවා. හරි. ඔන්න දැන් අපි පාඨාංකේ කොටු වෙන එළියට පැනලා ගමු. පාඨාංකේ මොකද වෙන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනකොට වාෂ්පීකරණය අඩුයි. මෙන්න මෙතන පොඩි කතාවක් එනවා. මොකද්ද? පාඨාංකයේ අඩුවීම අඩුයි. පාඨාංකයේ අඩුවීම අඩුයි. නේද? පැහැදිලි දේ කාරණේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනකොට වාෂ්පීකරණය අඩුයි. වාෂ්පීකරණය අඩුයි කියන්නේ දැන් අපි මෙතන කාබන් උෂ්ණත්වය 30 ගන්නකො. 30න් මේ 28ට වැටුනේ කලින් සෙල්සියස් අංශක දෙකක් අඩු වුණේ මෙතන වාෂ්පීකරණය වෙලා අවට තාපය අවශෝෂණය කරගෙන ඉවත් වෙලා තාපය එතනින් අයින් වෙලා උෂ්ණත්වය අඩු වෙන නිසා. එතකොට දැන් අඩුයි කියන කාරණේ මෙහෙමයි. අපි මෙතන පාඨක දෙකක් ගමු. ඔන්න 30 තියෙනවා කලින් වගේ. හරි. මේක වියලි බල්බ් උෂ්ණත්වමානය කොට දැන් අර වියලි බල්බ් මේ කතාව ටික පැහැදිලි කරගන්න දෙයක් නෑ. මෙතන මේ කාරණයක් නෑ. ඒකත් එක්ක ඒ කාමර උෂ්ණත්වය නෑනවා. හරි 30යි. ඊළඟට අපි ගමු මෙතන 28යි ඔන්න එයාලගේ අර අපිට දීපු. ඊළඟට අපි ගමු 30යි 25යි. එතකොට මෙතන උෂ්ණත්වන්තරය 2යි සෙල්සියස්. මෙතන උෂ්ණත්වන්තරය 5යි සෙල්සියස්. හරි. දැන් අඩුවීම අඩුයි වෙන කාරණේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න. අඩුවීම අඩුයි කියද්දී ඔකට ගැලපෙන මෙතන පාඨාංක වෙනස තමයි මෙන්න මේක. අඩුවීම අඩුයි. අඩු වෙලා තියෙනවා. හැබැයි අඩුයි. මේ වගේ අඩුවීම වැඩි. අඩු වෙලා තියෙනවා වැඩි. මෙහා 2යි අඩු වෙලා තියෙනවා. මෙහා 5ක් අඩු වෙලා තියෙනවා. පැහැදිලි කාරණා. හරි. ඊට පස්සේ අඩුවීම අඩු. මෙතනදී ඔන්න ආයේ කන්ඩිෂන් එකට නම් සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වෙනකොට වාෂ්පීකරණය වැඩි. වාෂ්පීකරණය වැඩි කියන්නේ වැඩි ජල අණු ප්‍රමාණය ඉවත් වෙනවා. ඉවත් වෙනකොට ඒගොල්ලෝ මේ කොට තියෙන පරිසරයේ අපේ අරගෙන තමයි ඉවත් වෙන්නේ. වැඩි ජල අණු ප්‍රමාණයක් වැඩි තාප ප්‍රමාණයක් කලින්ට වඩා අරගෙන ඉවත් වෙනවා. හරි. එහෙනම් එතකොට පාඨාංකය අඩු වීම
මම මෙතන අඩුවීම කියන එක ගන්න කියන්න අමාරුයි. අඩුවීම වැඩි. ඒ කියන්නේ වැඩිපුර පහළ වැටෙනවා. පැහැදිලිද කාරණා? වැඩිපුර පහළ වැටෙනවා. හොඳයි. ඔන්න කන්ඩිෂන් එක. ඔන්න විදිහට තමයි දැන් ඔන්න මේ කාරණේ ආය අපිට දැන් ආය කතා කරන්න ඕනේ. ආය මේ වීඩියෝ එක ආපස්සට යනම් බලන්න පුළුවන්. හරි. තීරපන් තුන නම් මම මේ ආය ලියනවා. හරි. එහෙනම් මොකද්ද මේ? මෙහෙමයි සම්බන්ධ. හරි. ආය ලියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට වීඩියෝ එක හපවරම් බලන්න පුළුවන්. ඊපස්සේ දැන් අපි ආයි ටූටක් එනවා ප්‍රශ්න. හරි. ප්‍රශ්න බැලුවාම ආය මොකක්ද තියෙන්නේ? මාතේ අවම තෙතමන ප්‍රමාණයක් වාර්තා වන්නේ වීඩියෝ හතේ බල්බ පාඨාංග පිළිවෙලින්. හරි. එතකොට දැන් ඔන්න පැහැදිලි කාරණා තමයි වීඩියෝ බල්බ උෂ්ණත්වමානයට වඩා කීයටවත් තෙත් බල්බ උෂ්ණත්වමානයේ පාඨාංගෙ වැඩි වෙන්න බෑ. හලන ක්‍රමය භාවිත කරලා මෙතන ප්‍රශ්න විදිහට හලන්න මේ වරණ කීපයක් හරන්න පුළුවන්. 28 හා 30. 31යි 28යි කියනවා වීඩියෝ බල්බ් එකේ අඩු. හැලි හැකි. එක වෙන්න බෑ උත්තරේ. එක වැරදි. හරි. ඒක උත්තරේ විය නොහැක. ගන්න දාගමු. එක වැරදි. ඊළඟට බලමු අපි දෙවෙනි. හරි. දෙවෙනි එක බලමු. දෙවෙනි එක තියෙනවා 28 හා 25. හරි ඒක වෙන්න පුළුවන්. 28 කියන්නේ වැඩිනේ. හරි. ඒක නෙමෙයි රහත. මේක දෙක. ඊළඟට 31 හා 28 වෙන්න බෑනේ. 28යි වෙන්න පුළුවන්. හරි ඊළඟට 25 හා 28 මේක වෙන්න බෑ. හරි. මේක වෙන්න බෑ. ඊළඟට 28යි දශම 5 28 වෙන්න පුළුවන් ඕලක් නැහැ. උෂ්ණත්වමානයේ උෂ්ණත්ව පාඨාංගයේ 0.5කින් අඩු වෙලා සෙල්සියස්. හරි. ඊළඟට බලමු දැන් මෙතන ඊළඟ කාර්ය. හරි. ඊළඟ කාර්යය මොකක්ද? දැන් තුන ප්‍රශ්න දෙකක් අතරේ දැන් 1 3 4 5 වෙන්න ඕන උත්තර. ඊළඟට වාතයේ අවම තෙතමන ප්‍රමාණයක් වාර්තා වන්නේ. හරි. වාතයේ අවම තෙතමනයක් යටතේ මොකද වෙන්න ඕන? තෙතමනයමයි කියන්නේ මොකද්ද? සාපේක්ෂ මම මේ සාපේක්ෂ කියන අර්ධතාවයේ සාපේක්ෂතාවය වෙනකම් පොඩ්ඩක් කතා කරන්න. හරි. එතකොට ඒක පස්සේ කතා කරන්නම්. දැන් තෝන්නේ නම් සාපේක්ෂතාව කියන්නේ තමයි තෙතමනය. වායුගෝලයේ තෙතමනය අඩුයි. හරි අඩුයි නම් මොකද වෙන්නේ? වාෂ්පීකරණය වැඩි, උෂ්ණත්ව අඩුවීම වැඩි වෙන්න ඕන. හරි අපි දැන් මෙතන බලමු වැඩිම උෂ්ණත්ව අන්තරයක් තියෙන උත්තර මොනවද කියලා. හරි. එතකොට මෙතන 31යි 28යි. කීයද? 3යි. ඒක සංසක 3යි. ඊළඟට තියෙනවා 28ත් 25ත් අපරස. අන්න 3ක්. හරි. මෙතන මෙන්න මෙයා හැලිගේ. හරි. එතකොට අපිට උත්තර දෙකයි. හරි. 1 2 4. හරි. ඊළඟට මොකක්ද හිතන්නේ? දැන් මේකෙන් ගන්නත් දැන් 31යි 28යි 25යි කියන්නේ 3 තමයි අන්තරය දෙකේ. හරි. හොඳ ප්‍රශ්නයක්. හරි. ඊට පස්සේ මොකද්ද? දැන් මේකට මේ තනිකර මේ සෙට් එකම දැනගන්න ඕනේ. හරි. එතකොට බලමු අපි ඊළඟට 2 සහ 4. හරි. 21 හා 28 වූ විටය 28 හා 25 විට මෙන්න මෙතනදි පොඩි කාරණයක් අපි තව ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් අපි අර වර්ෂාපතන යන වල ගන්න අපිට මේකෙදී අපි ගන්න කතාව මම මෙතනින් පොඩක් උඩට යනවා. හරි. ඒකට මෙතන අපිට ඉගෙන ගන්න තියෙන තව කාරණා උෂ්ණත්වය වැඩි වෙනකොට වායු ගෝලය ප්‍රසාරණය වෙනවා කියලා කියනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට වායු ගෝලය ප්‍රසාරණය. මොකද මේ ප්‍රසාරණය කියන්නේ? ඒ කියන්නේ මේක. හිතමු යම්කිසි වායු පරිමාවක් හිතන්න මනක් කල්පිතව. ওই වායු පරිමාවේ තියෙනවා වායු අණු 10ක්. මොනවා හරි වායු ජල වාෂ්පම වෙන්න ඕනේ. වායු අණු 10ක් තියෙනවා. ජල වාෂ්ප වෙන්න පුළුවන් හයිඩ්‍රජන් හීලියම් වායුනේ තියෙන්නේ. නයිට්‍රජන් මේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් හරි මොකක් හරි වායුවක් වෙන්න පුළුවන්. වායු අණු කීපයක් තියෙනවා 10ක්. 10ක් නැබගත්තේ 10ක් තියෙනවා. හරි. ඊපස්සේ දැන් මේ වායු අණු අපි කියවනේ බන්ධන නැහැ කියන. ඒගොල්ලෝ නිදාසේ චලනය වෙවි තියෙනවා. ඒගොල්ලෝ ගමන් යනවා කියලා. හරි ඒගොල්ලෝ ගැටෙනවා. ගැටලා පරණ මේ බැටරි දාන කාර් තියෙන්නේ අර බැටරි දාලා යවනවා කිව් කිව් ගා ගිහිල්ලා පිටියක වැදිනවා හවවැර. හරි අන්න ඒ වගේ. පිටි සමගත් ගැටෙනවා. නිරන්තරයෙන් අපි කියනවා සාමාන්‍ය වායු අණු තියෙන්නේ නිරන්තරයෙන් චලනය වෙමින් නිරන්තරයෙන් එකිනෙක සමගව පිටි සමග ගැටුම ඇති කරගන්න. කියලා හරි මෙන්න ඒකට භෞතික විද්‍යාව කාරණා. වල පොඩි ගැටලුවක් තියෙනවා ගයි. ඉතින් වලට ෆිසික්ස් කැලික් තියෙනවා, කෙමිස්ට්‍රි තියෙනවා, බයෝ තියෙනවා, කොමර්ස් තියෙනවා.
හරි IT තියෙනවා ඒකේ හැම පැත්තම තියෙනවා. හරි එතකොට ඉංජිනේරින් ප්‍රෝග්‍රෑම් කියයි හරි ඊපස්සේ කැම්පස් වලට ගියාම බේසික් මැතමැටික්ස් නේ මැත්ස් වල යාම කරනවා කරනවා ඔය ටයිම් කරනවා. එතකොට ඒක ෆිසික්ස් කැම්පස් වල උගන්වනවා. හරි ඊට පස්සේ දැන් අර කිව්ව කාරණා හරි කෙසේ හෝ ඇග්‍රි වලට අවශ්‍ය කාරණා මම කිව්වේ. හරි එතකොට මෙතන මෙහෙම වෙනවා. මොකද්ද ඔව් වායුගෝලීය ප්‍රසාරණය. හරි ඊට පස්සේ වායු අණු 10ක් තියෙනවා. දැන් මේගොල්ලෝ එහෙම චලනය වෙවි ඉන්නවා යම්කිසි පරිමාවක්. හරි මේක මනක් කල්පිත පරිමාවක්. එයාලා ඒ පරිමාවෙ විතරයි යන්නේ. හරි මේට යන්නේ. දැන් අපි හිතමු යටින් රත් කරනවා. හරි රත් කරනකොට මෙන්න මේ අකුඩ ඉන්න බෑ. රත් වෙනවා. රත් වෙනකොට දුවනවා. හරි අර නැට කරනු කඩි වගේ දුවනවා. පස්ස කරනු කඩි කියලා. පස්ස කරනු කඩි වගේ දුවනවා. හරි ඒතරම දුවනවා මේක වැරදිනේ. හරි අපිට එහෙම මතක තියාගන්න පුළුවන්. රත් වෙනකොට ඉන්න බෑ. දුවනවා වැඩි ප්‍රදේශයක ඔන්න දුවන්න ගන්නවා. ඒකත් එක්ක අපි කියනවා මේගොල්ලෝ දැන් වායු 10 ඊටපු පරිමාව වැඩි වෙනවා. ඒ වගේ තමයි සමස්ත පෘථිවි වායු ගෝලය ගත්තාම උෂ්ණත්වය වැඩි වෙනකොට එයා පරිමාව වැඩි කර ගන්නවා. හැබැයි අණුගාන වැඩි වෙනවනේ. තිබ්බ අණුගානම තමයි සමහරලාට ඉහළ ස්තර වලට ගිහිල්ලා තිබ්බ අණුගාන තවත් අඩු වෙනවා. හරි ඒ සංවහන නම් මනම් කාරණා කියන අපි ඉස්සරහ කතා කරනවා. සමහර බැසික් මේ දේශගුණෙම කතා කරනවා. හරි ඊවස් වැඩි වෙනවා. හරි එතකොට ඔන්න කාරණේ දැන් අහපුවම තේරෙනවා. උෂ්ණත්වය වැඩි හරි මම එකක් කියන්නම්කො මේක කොහොමද වෙන්නේ කියලා. හරි දැන් මේ චාලක ශක්තිය ලබාගෙන යම්කිසි චාලක ශක්තියකට තේ චලනය වෙන්නේ මේ අණු. හරි ඊපස්සේ මේගොල්ලන්ට තව තාපය සපයනකොට උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ තාපය වැඩි තාපයේ ශක්තිය වැඩි වෙනවා කියන එක. යම්කිසි දැනක ඒකට තාපය සපයනකොට මේගොල්ලන්ගේ චාලක ශක්තිය තව වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනකොට අපි හිතමු දැන් අපිට ශක්තිය අපි කාලා අපිට ශක්තිය තියෙන්නේ කිලෝමීටර් 5ක් ඇවිදින්න. හරි ඊපස්සේ අපි තව ශක්තිය ලබා ගන්නවා මොනවා හරි. ස්ථාන මුත්තේජ. ඒකත් එක්ක මොකද වෙන්නේ? කිලෝමීටර් 10ක් යන්න ඕනේ. හරි නැත්තම් දුවනවා නම් වේගෙන් දුවන්න පුළුවන්. හරි ස්ථාන මුත්තේජ ගන්න. හරි අන්න ඒ වගේ කාරණයක් මෙතන තියෙනවා. ඒගොල්ලන්ට ශක්තිය සපයනකොට මේගොල්ලෝ වැඩි ප්‍රමාණයක චලනය වෙනවා, වැඩි වේගයකින් චලනය වෙනවා. අර ගැටුම් ඇතිවීමත් එක්ක වැඩි ඈතකට විසිරෙනවා. ඒ කාරණෙත් එක්ක මේගොල්ලෝ අර කලින් හිටපු පරිමාව තව ටිකක් වැඩි කරනවා. හරි ඒ වගේ කාරණයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ විදිහටම මොකද වෙන්නේ? වායුගෝලේ ප්‍රසාරණය වෙනවා කියලා අපි කියනවා. වායුගෝලේ ප්‍රසාරණය වුණාම දැන් හිතන්න අර වායු අණු සෙට් එක ජල වාෂ්ප කියලා. වායු අණු 10ක් නිකන් ගත්තී. ජල වාෂ්ප 10ක්. හරි. දැන් වායුමය තත්ත්වයේ තියෙන ජල අණු 10ක්. හරි. ගැලපෙනවනේ එතකොට. ওই ජල අණු 10 උෂ්ණත්වය වැඩි වෙනකොට ආයෙත් මොකද වෙන්නේ? දැන් මේ වායුගෝලයේ ඉන්නේ තවත් වාෂ්පීකරණය යන මොනක්වත් වෙන්න බෑ. හරි. උෂ්ණත්වය වැඩි වෙනකොට චාලක ශක්තිය වැඩි කරගෙන අණු ප්‍රසාරණය වෙනවා වැඩි ඈතකට යනවා. ඒකත් එක්ක අර කලින් පරිමාව හරි කලින් මනක් කල්පිතව අපි හිතුවා යම් කිසි පරිමාවක් මම මේක මෙහෙම අනිද්දොත් හරි මේකේ තමයි 10 හිටි ඊළඟට දැන් මේ 10 ව්‍යාප්ත වෙනවා කියලා හිතන් ඊට වඩා වැඩි පරිමාවක් ඔන්න මේ 10 ව්‍යාප්ත වෙනවා ඊට වඩා වැඩි පරිමාවක් ඒකට කලින් සෙට් එකේ මේක ඇතුලේ 10 හිටි දැන් ගත්තාම දැන් තියෙන තත්ත්වය අනුව 10 කලින්ට වඩා ඈතින් හරි එතකොට කලින් 10 හිටපු තැන දැන් සමානයට අණු 3ක් ඇති. අණු 2ක් ඇති. මේකේ 3යි. හරි. ඔය විදිහට ඇති. හරි. කියන්නේ මොකද වෙලා තියෙන්නේ? වායුගෝලයේ තිබ්බ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු වෙනවා. හරි. වායුගෝලයේ තිබ්බ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු වෙනවා. වායුගෝලයේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය ගොඩක් අඩු වෙනවා කියන්නේ. ඇත්තටම මෙහෙමයි. වායුගෝලයේ තිබ්බ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු වෙලා නෙමෙයි. උතන තියෙන්නේ අපි අර සලකපු පරිමාණය තුළ තිබ්බ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? තිබ්බ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු වෙන්නේ නැහැ. ඒක අඩු වෙන්නේ නැහැ. හරි. ඒ ජල වාෂ්ප සාන්ද්‍රණය වායුගෝලයේ විදිහට තියෙන ප්‍රසාරණීමත් එක්ක ඒගොල්ලෝ ඈතට යනවා. ඒකත් යෑමත් එක්ක ඒගොල්ලෝ අතර තව ඉඩ හැදෙනවා. වගේ දෙයක් වෙන්නේ. සමීක්ෂාර්තාව අඩු වෙනවා කියන්නේ ඒක නිකන් අඩු වෙනවා වගේ පේනවා. අඩු වෙලා නැහැ. ජල වාෂ්ප සාන්ද්‍රණය තිබ්බ වගේම තමයි. නමුත් අර යම් කිසි පරිමාවක් අපි මේ සලකපු පරිමාව ගත්තාම එතන අඩු වෙනවා. වගේ දෙයක් වුණා. ඒකත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනකොට වායුගෝලයේ ප්‍රසාරණය වෙලා වැඩිපුර වාෂ්පීකරණය වෙනවා. වැඩිපුර වාෂ්පීකරණය වෙනවා. හරි. දෙයක් තියෙනවා. දැන් සාපේක්ෂතාව කියලා ගත්තාම අපි හිතමු යම් කිසි පරිමාවක් ගන්න. වායුගෝලයේ පරිමාවක්. ওই පරිමාව ජල වාෂ්පයෙන් සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප සාන්ද්‍රණයට දැනට තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය දරන අනුපාතය තමයි අනුපාතයේ ප්‍රතිශතය තමයි අපි ගන්න සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා. එතකොට
100%ක් විදිහට නෙමෙයි සාපේක්ෂ අවස්ථාව කියලා ගන්න. හරි. ඒකෝට දැන් මෙතනදී වෙන්නේ අර ආර්ද්‍රතාවය අඩු වෙනවා වගේ පේනවා. පේන සිද්ධියත් එක්ක දැන් කලින් 10 දෙනෙක් කියන්නේ ওই 10ට තව අපි හිතමු තව 10ක් දැම්මම ජල වාෂ්පය සංතෘප්ත වෙනවා කියලා වායු ගෝලය. ජල වාෂ්පයෙන් වායු ගෝලය සංතෘප්ත වෙනවා කියන්නේ තව ජල වාෂ්ප දාන්න බෑ වායු ගෝලයට. අපි ජල වාෂ්ප එහිනවා කියලා හිතනකොට ඔන්න ජලය ආපහු බුද්ධින් විදිහට වැටෙන්න ඕනේ. ඒකට පාන්දරට වෙන්නේ පාන්දරට පිනි වැටලා තියෙන්නේ. අන්න ඒ වගේ. එතකොට අයිස් කුට්ටියක් අපි තිබ්බම නැත්නම් අයිස් වතුර තියෙන වීදුරුවක් තිබ්බම මේකේ ඩ්‍රෝ මිදෙන්නේ ජලය. හරි. ඒ මිදෙන්නේ අර උෂ්ණත්වය අඩු වීමත් එක්ක එතන පරිමාව තුල තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වායු ගෝලයට දරා ගන්න බැරි. හරි. ඒ කියන්නේ ළඟ පැක් වෙනවා ඝනත්වය වැඩි වෙනවා බක්ක කණිබාන විදියට වැටෙනවා. හරි. එතකොට ආයෙත් අපි වෙනවා මොකද වායු ගෝලයේ ප්‍රසාරණය වෙනකොට උෂ්ණත්වය වැඩි වෙලා ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙලා වගේ පේනවා. ඒකත් එක්ක වැඩිපුර වාෂ්පීකරණය වෙනවා. හරි. එතකොට අපි හිතමු ආයේ උෂ්ණත්වය වැඩි දවාලක් වගේ තත්ත්වයකදී දවාලේ අනිත් උෂ්ණත්වය වැඩි වායු ගෝලයේ වැඩි ජල වාෂ්ප සාන්ද්‍රණයක් තිබ්බත් ඒක අඩුයි වගේ පෙනිලා වැඩිපුර වාෂ්පීකරණය වෙනවා. හරි. නමුත් උදේට උෂ්ණත්වය අඩුයි. සාමාන්‍යයෙන් එහෙමනේ. දවසක උදේ වරු උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය අඩු තැනදී එහෙනම් මොකද වෙන්නේ? අර කලින් අඩුයි වගේ පේන කතාව වෙන්නේ නැහැ. හරි. තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය ඒ විදිහට තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ජලාණු ළඟ පැක් වෙලා තියෙන මේ වායු ගෝලයේ ප්‍රසාරණය වෙන්නේ උෂ්ණත්වය වැඩි වීමත් එක්ක. එතකොට අඩු උෂ්ණත්වයේ යටතේ වාෂ්පීකරණය අඩුයි. හරි. වාෂ්පීකරණය අඩු වීමත් එක්ක මෙතන කතාව අපි ආයෙ බලමු. අඩු උෂ්ණත්වයේ යටතේ වාෂ්පීකරණය අඩුයි. වාෂ්පීකරණය අඩු වීමත් එක්ක උෂ්ණත්ව අඩු වීම අඩු වෙන්න ඕන. අඩු වෙන්න ඕන. හරි. එතකොට දැන් මෙතන 3 දෙකේම තියෙන්නේ. ඊළඟට අපි එනවා කාමර උෂ්ණත්වය ගැන හිතන්න. හරි. දැන් මොන අප ප්‍රශ්න තියෙනවා. ඊළඟට අපි එනවා කාමර උෂ්ණත්වය ගැන හිතන්න. හරි. මේකේ 31යි මේකේ 28යි. 31 කියන්නේ සාමාන්‍යයෙන් මෙතන ටිකක් උදේ වගේ. මෙතන ටිකක් දවල් වගේ. ටිකක් උෂ්ණත්වය වැඩි. පරිසර උෂ්ණත්වය වැඩි වෙලාවේදී ජල වාෂ්ප ඝනත්වයේ යම් කිසි පරිමාණයක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා වගේ පේනවා. වායු ගෝලීය ප්‍රසාරණය වැඩිපුර වාෂ්පීකරණය වෙනවා. ඒකටලුවක් නේ. හරි. මේ අන්තරේ 3ක් ඇවිත් තියෙනවා. එතකොට මේ ඊට වඩා සෙල්සියස් අංශක 3ක් අඩු තැනදී සෙල්සියස් අංශක 3ක් අඩු වෙලා 25ක් එන්න තරම්. ඒ කියන්නේ පාඨාංක 25ක් පෙන්වන්න තරම්. ඒ කියන්නේ 28 සිට 25 දක්වා සෙල්සියස් අංශක 3ක අන්තරයක් පෙන්වන්න තරම් පාඨාංකය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර වාෂ්පීකරණය වෙලා තියෙනවා. භාග්‍යවසරින් වැඩිපුර මම මේ කියනවා පැටලිලා වගේ ඇති. ආයෙ බලන්න මේක මේ මොකද්ද කියන්නේ. කොහේ හරි තැනක ලියා ගන්න. හරි. ලියාගෙන බලන්න මේ කියන කාරණේ මොකද්ද කියලා. හරි. මේ කියන විදිහට මේක මෙහෙමයි. හරි. ආයෙ බලමු 28 කියන්නේ අඩු උෂ්ණත්වයක්. අඩු උෂ්ණත්වයේදී වායු ගෝලීය ප්‍රසාරණය වෙලා නැහැ. අර 31කට සාපේක්ෂව අඩුයි. ඒකට එක්ක වාෂ්පීකරණය වෙන්න තියෙන හැකියාව අඩුයි. නමුත් ඒ වාෂ්පීකරණය වෙන්න තියෙන හැකියාව අඩු තැනදී අර තරම්ම 3ක පරතරයක් හිටින විදිහටම සෙල්සියස් අංශක 25 දක්වා අඩු වෙනවා කියන්නේ මොකද්ද? ඇත්තටම මෙතන ජල වාෂ්ප සාන්ද්‍රණය අඩුයි. හරි. උෂ්ණත්වය අඩු තැන ජල වාෂ්ප සාන්ද්‍රණය ඇත්තටම අඩුයි. අතන අඩුයි වගේ පේනවා. ඒ හින්දා 3ක් වාෂ්පීකරණය වුණා. උෂ්ණත්වය වැඩි. 28 කියන තැන ඇත්තටම ජල වාෂ්ප සාන්ද්‍රණය අඩුයි. 31 තියෙන තැනට වඩා අනිවාර්යෙන් ජල වාෂ්ප සාන්ද්‍රණය එතන 28 අඩුයි. හරි. අඩු හින්දා තමයි අඩු උෂ්ණත්වයට අර ප්‍රමාණය මර අන්තරේම වාෂ්පීකරණය අන්තරේම උෂ්ණත්වය පාඨාංගයේ විදිහට ලැබෙන තරමටම වාෂ්පීකරණය වෙන්නේ. කියන්නේ අර ප්‍රමාණයම වාෂ්පීකරණය වෙන්නේ. හරි. ප්‍රමාණයම වාෂ්පීකරණය වෙන්නේ. හරි. එතකොට කතාව පැහැදිලි වුණා. ඔය ටාර්ගෙට් එක තමයි උත්තරේ ගන්න දෙන්නේ. උත්තරේ මේකට එන්නේ 4. හරි. උත්තරේ එන්නේ 4. කතාව අරකට. හරි. මේ වෙයිලා හිතන්න ඕන ප්‍රශ්න සාමාන්‍යයෙන් A level වල පේපර් එකකට එකක් ගන්න. මම දන්නේ ආර්ට් ළමයි ගැන, මම දන්නේ කොමර්ස් ළමයි ගැන, මම දන්නවා ටෙක් අය ගැන දන්නවා, සයන්ස් අය ගැන දන්නවා. මෙන්න මේ වගේ ප්‍රශ්න වලට අපි උත්තර ලියන්න පුළුවන් හැකියාව හදා ගන්න ඕන. කනපල්ලන් නෙමෙයි,
හරියට තේරුම් ගන්න ගන්න ඕනේ උත්තරේ. හරි. එතකොට මේ වගේ ප්‍රශ්නකට උත්තරේ ලියන්න කියාව හදා ගන්නවා කියන්නේ අර එහෙම හිතන්න මොලේ ප්‍රැක්ටිස් කර ගන්නවා කියන්නේ එතකොට සාමාන්‍යයෙන් අපිට ඒ එකකට යන්න පුළුවන්. නැත්තම් මේ එකක් දක්වා යන්න හරි අමාරුයි. යන්න බෑ. ඊ එකකින් වගේ උපරිම නවති. හරි. අර හිතලා ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් මේකම අර හලපු හැටි ඔලුවට දා ගන්නවා සමහරවිට මේ ප්‍රශ්නෙට ගොඩක් අය වරදින්න ඇති මේ අවුරුද්දේ. හරි. මේ ඇවිල්ලා වරදින්නම අහන ප්‍රශ්න. ඒවට උත්තර දා ගන්න පුළුවන් කියන්නේ උගිරි. හරි. එතකොට ඒ විදිහට තමයි ඇත්තටම ඇඩ්වාන්ස් ලෙවල් වල උගන්වන්න ඕනේ ගුරුවරු හිතන විදිහ සහ ළමයි ඉගෙන ගන්නත් ඕනේ ලේසියවම ෂෝට් ඇන්ඩ් ස්වීට් ප්‍රශ්න නෙවෙයි. හරියට සිද්ධාන්ත ඉගෙනගෙන මෙන්න මේ වගේ සුපිරි ප්‍රශ්න වලට උගිරි කියලා ගමුකෝ නේද? ඊළඟ ටිකක් හොඳ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඔළුව හදාගන්න. ලේසි ප්‍රශ්න ලියලි පුරතල් වෙන්න හරියන්නේ නැහැ. ඒ ඔළුව හදාගන්න ඕනේ ඇඩ්වාන්ස් ලෙවල් වල ඇඩ්වාන්ස් කියන තත්ත්වෙට. ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ එතන අර උඩුම රෑන්ක් වලට ගිහිල්ලා කැම්පස් එකකට යනගන්න. කැම්පස් එකකට යන ගානේ පස්සේ කතාව මොහොම හරි කැම්පස් එකේ යන්න සුදු ටයක් ගන්න. හරි. ඒකට මේ වගේ ප්‍රශ්න නම් මම මේ වගේ ටිකක් අර අමාරු ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න බැලියේ. හරි මේ ඊළඟට තියෙන ප්‍රශ්නේ හොඳයි. අපි ඒක වෙනද විදිහකින් කතා කරමු. ඒකට මේක අපි මෙතනින් ඉවර කරනවා. ඔන්න මේ ප්‍රශ්නේ ආය කියන ගාන පොඩ්ඩක් බලන්න. එකපාර ඔලුවට යන්නේ නෑ. ඒක ඇති. හරි. ඔලුව හදා ගන්න ඕනේ. තේරෙන්නේ නැහැ කියලා අතාරින්නේ නෙමෙයි. තේරුම් ගන්න තත්ත්වෙට මොලේ වැඩි කරගන්නයි ඕනේ.